ලෝකෙ භයානකම ආරම්භක පිතිකරුවෙක් වෙන ෆින් ඇලන් වසරණ කරලා ඔහුගේ කඩුල්ල මේ විදියට දවාගන්නේ ඇමරිකාව නියෝජනය කරන ලංකාවේ MCD සිල්වා කියන ක්‍රීඩකයා. ගාල්ල රිච්මන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබපු ඔහු වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරඟාවලියත් ශ්‍රී ලංකාව වෙනුවෙන් නියෝජනය කරලා තියෙනවා. මේ වෙද්දී ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් Tamanගේ ක්‍රිකට් දිවිය ඉදිරියට ගෙන යමින් තමයි මේ ක්‍රීඩකයා ඉන්නේ. මේ දිනවල ඇමරිකානු මේජර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ටෙක්සාස් සුපර් කිංස් කණ්ඩායම නියෝජනය කරන MCD සිල්වා සෑන් ෆ්‍රැන්සිස්කෝ යුනිකෝන් කණ්ඩායමට එරෙහිව සුපිරි පන්දු යෑමක නිරත වෙලා තිබුණා. එහිදී පන්දු වාර 4ට ලකුණු 28ක් පමණක් ලබා දෙමින් ෆින් ඇලන් ඇතුළු පිතිකරුවන් 4 දෙනෙකුගේ කඩළු දවා ගන්නට මේ ක්‍රීඩකයාට හැකියාව ලැබෙනවා විතරක් නෙමෙයි තරගයේ වීරයා සම්මානයත් MCD සිල්වා කියන මේ ක්‍රීඩකයා දිනා ගන්නවා. ඒ විතරක් නෙමේ හතරේ සීමාව ආසන්නයේදී පන්දුව රැකගෙන සුපිරි ත්‍රෝ එකක් කෙලින්ම කඩුල්ල වෙත වෙලා මෙන්න මේ විදියට හැමෝම පුදුමුණු සුපිරි දුවද්දී දැවී යාමකට ඔහු දායකත්වය ලබා දෙනවා. ඉතින් මේ වගේ ක්‍රීඩකයෝ ලංකාවට කොහොම අහිමි වුණාද කියන නම් අපි දන්නේ නැහැ. ඒත් අපේ රටේ ක්‍රීඩකෙක් ලෝකෙ කොහේ හරි තැනක වැඩ පෙන්නනවා නම් ඒ තරම් සතුටක් ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ විදියට අපිට තවත් නැහැ.